hello guys ඔන්න ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්න මගේ රස පිටු ෆුඩ් ෂෝ එකට ඔන්න ඉතින් අල්ල එනත් තියෙන්නේ තඩි කොත්තු ගෙඩියක් පේන ඇති ඔයාලට ඉතින් මේ කොත්තු ප්‍රයිස් එක කොහොම ඔයාලා පුදුම වෙයි ඉතින් මේ කොත්තුවක් ගෙනාවේ ඔන්න ඉතින් රාගම තියෙන The Grill Kitchen එකෙන් මේ කොත්තුවේ ප්‍රයිස් එක guys රුපියල් 950යි ඒ වැඩි බිල් එක ලොකු බඩකුත් තියෙනවා මේක ෆුල් චිකන් කොත්තුවක් ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා බයි යාලා ග්‍රේවි එකක් විතරයි දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් බඩ බැලලා බලමු මේක කොහොමද කියලා. හරි guys ඔන්න ඉතින් අපිත් අප්ඩේට් වෙලා තියෙන අලුත් තරහදියක් තියෙනවා. මේ කොත්තු දියලා බලමු. ඔයාලා පේන ඇති ග්‍රෑම් 1 කිලෝ 1 ග්‍රෑම් 600කට වගේ තියෙනවා. හරි. දැන් ඉතින් මේක කාලා බලන්න අපි එනම් කාලා බලමු කොහොමද රහ කියලා. Ini guys, tadi koktu dia. Chicken gan pena, roast chicken. Kita මේ කාලා බලමු කොහොමද රහ කියන්නේ. හරි ඔන්නේ නම් guys දැන් මේ කන්න යන්නේ මම chicken curry ටික මුල මුලම තියෙන උඩ ලොකු chicken curry එකක් තියෙනවා මම තියාගන්නම් පැත්තෙන් ඔය පේන ඇති මේ තියාගන්නම් තව ඇතුලෙත් ඇති හරි මුලින්ම කොත්තු රොටි ටික කාලා බලමු දැන් guys හොඳ fresh curry දිනවා ටිකක් නිමිලා තියෙන එකයි මට පොඩ්ඩක් අරන්ද පොත්තු වේලා මෙතන ස්ටෝරි හදාගන්න වෙලා ගියා නැත්තම් උණුවෙම තිබ්බා පොත්තු රොටිය ෆ්‍රෙෂ් හොඳ පොත්තුවේ රහ එනවා කුපිරියෙම බලමුද ලීව් කරටුණත් යහමින් හැපෙනවා චිකන් එහෙම මේ ගානට වටිනවා ඉතින් මම තව චිකන් ටික අරන් තියන්නම් ඔයාලට පේනවා ඇති චිකන් කලක් කාලා බලමු හොඳ ෆ්‍රෙෂ් රෝස්ට් චිකන් Chicken curry ඇතුළේ fresh ගතිය gravy ටිකක් add කරන් බලමු දෙවි කියන ටික ගතිය මදි වගේ දැනෙනවා. රහ බලමු. ග්‍රේවි එක ටික ගතිය නම් මදි ගයිස් නේ වතුර ගතිය වැඩි වගේ මේ එච්චරම යන්නේ පොත්තුවත් එක්ක මේ ග්‍රේවි කරනවා.
පොඩ්ඩක් ටික ගතිය තිබ්බනම් අපේ මම දැන් මම ටික ග්‍රේවි එක දාගන්න. Okay. Itu dia guys, podi chicken curry. ඉතින් මේ ගයිස් ඔයාලා දන්නවා රාගම පෙරලන්ත පාඩේ තමයි තියෙන්නේ රෙස්ටුරන්ට් එක. chicken curry එක නෝ රෝස් කරලා තියෙනවා. ඔරිජිනල් chicken curry ඉතින් guys ටිකක් කලින් යන්නේ පොලිමේ ඉඳලා තමයි ගන්න වෙන්නේ. මම පොලිමේ ඉඳලා තමයි ගත්තේ. ගිහිල්ලා තුනේ ගියා එකමාරක් විතර. Chicken කරලා මේ කොත්තුනේ මේ ගයිස් chicken තියෙන්නේ මේ වගේ නේද? කොත්තුමඩ නිවිලා එකයි උඩ. අර ස්ටුඩියෝ එක හදාගෙන වෙලා ගියා. මේකට දාව සෝස් එකක් වගේ වැටුණා නම් මම
ඔතේ හොඳට උණු පහෙන් උඩ දාලා දෙන්න. देखना गाइस कुमा करना है मत कमेंट करने पर कुमा क्या रहेगी इधर ये गाना ना कौन है හරි ගයිස් ඉතින් මේ ටික නම් හොඳටම ඇති තවත් කන්න බෑ ඔයාලට පේනවා ඉතින් මම බාල් කියලා කෑවේ තව එහෙම තියෙනවා ඉතින් මේ පොත්තුවේ ඔයාලට පේනවා ඉතින් තියෙන පෝෂන් එකේ සයිස් එකක් ඉතින් මේ කාලේ හැටියට රුපියල් 950කට මේ වගේ පෝෂන් එකත් එක්ක මේ වගේ චිකන් හොඳට හැපෙන්න දාලා රහකට පොත්තුව දෙන එක ඉතින් අවුලක් නැහැ ප්‍රොබ්ලමක් නැහැ ඉතින් එකතුලා ඉන්න තවත් මේ වගේ වීඩියෝත් එක්ක ඉතින් අදර මේ තිගයිස් ඉතින් කමෙන්ට් දාන්න එපා ඔක්කොම කෑවේ නෑ කියලා කන්න උඹලන් දන්නවා කෑවේ එහෙනම් තවත් මේ වීඩියෝ එක හම්බ වෙමු ඔයාලට රෙස්පොන්ස් දීලා නම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ගියන් ඊට පැත්තේ නොටිෆිකේෂන් එක බටන් එක ක්ලික් කරන්න එතකොට මගේ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බ වෙමු එහෙනම් අද දිගින් එන්න හොඳින් ඉන්න බත් ගන්න